සිතාර්ථ නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනයේ අයිති මට. තේරුණාද? මහා ඉවත්ටි ඔය ආසනය මට දෙනු. මාරේ මේ ආසනය නුඹේ පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න. ඊට කලින් කියනු මේ ආසනයේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද? මම සාක්ෂි දෙන්නම්. මොනවා? ඔලෝ මහීකාන්තා. මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි. මට නොපෙනී කිසිවෙකුටත් සැඟවෙන්න බෑ. මම තමයි මේ ලෝකේ තියෙන සියලුම බලය පාලනය කරන්නේ. මුළු සක්වල පුරාම හොයන්න උත්සාහ කළා. නමුත් ඔබ වහන්සේ මාගේ ග්‍රහණයට හසු වුණේ නැහැ. බ්‍රහ්මය තථාගතයන් වහන්සේ මේ සක්වලෙහි සැඟවී සිටින්න උත්සාහ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කිසිවෙකුගේ ග්‍රහණයට හසු නොවී නිදහස් වූ කෙනෙක්. තමන් විසින් කරන පාපයන්ගෙනුයි තමන් කිලිටිවන්නේ. තමන් විසින් පව් නොකිරීමෙන්මයි තමන් පිරිසිදු වන්නේ. පිරිසිදුවීමත් අපිරිසිදුවීමත් කියන්නේ පෞද්ගලික දෙයක්. කෙනෙකුට තවත් කෙනෙක් පිරිසිදු කරන්න බෑ. සියලු සංස්කාරයන් සංකතයි. හට ගැනීම නැතිවීම වෙනස්වෙමින් පැවතීම යන ලක්ෂණ තුනකින් යුක්තයි. ඒ නිසා සංස්කාරයන් ගැන කලකිරෙන්නමයි වටින්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ නිසා ඉපදමින් මැරමින් සංසාරයේ යන මේ සියලු සත්වයෝ දුකින් දුකටම පත්වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කොට ඒ අමා මහ නිවන සාක්ෂාත් කළොත් සියලු දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඔබත් දැන් අප්‍රමාදීව කුසල් දහම්වල යෙදී වාසය කරන්න. ඔබ මේ ගත කරන මිනිස් ජීවිතය තුළ මනුෂ්‍ය වර්ගයාගේ යහපත පිණිස පිළිපදින්න. ඒ ඔබගේ මුළු මහත් සමාජයේ යහපත පිණිසත් සැපය පිණිසත් හේතු වේවි.